හරි සියලු දෙනාටම සුබ දවසක්. මම අද මේ වීඩියෝ එකක් දාන්නේ මේ වෙනකොට පවතින අධ්‍යාපන අර්බුදය ගැන අපි ගුරුවරු විදිහට කතා කළ යුතුයි කියලා හිතුණා. අද මේ සමාජයේ සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරුන්ගේ සිට ගුරු විදුහල්පතිවරුන්ගේ දක්වා අධ්‍යක්ෂකවරුන්ගේ දක්වා කතා කරන්නේ වර්තමාන අධ්‍යාපනයේ මහා පිළිමිනු කිසිදු වැඩක් නැති අධ්‍යාපන ක්‍රමයක් විදිහට. නමුත් මම හිතන්නේ මගේ අදහස අනුව නම් මේ කියන තරම් මේ වර්තමාන අධ්‍යාපන ක්‍රමේ බිල්ලික් නැහැ. මොකද මම හිතනවා මම දන්නවා මම හිමය දැකලා තියෙනවා වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ සාමාන්‍ය පෙළ දක්වා යම්කිසි විෂයයක දේශමාලාවක් යටතේ ඉගෙන ගත්තත් ඔබට එතනින් එහාට සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුණු මේ නිගමෙක් විදිහට ඔබ සමාජගත වෙන්න අවශ්‍ය නැහැ. ලංකාවේ රාජ්‍ය අධ්‍යාපන ව්‍යුහය තියෙනවා. ඒ යටතේ විවිධ වෘත්තීය පුහුණු ආයතන අති විශාල ප්‍රමාණයක් තියෙනවා. වෘත්තීය පුහුණු අධිකාරිය සිට ගත්තාම අති විශාල වෘත්තීය පුහුණු ආයතන සංඛ්‍යාවක් තියෙනවා. ඒ වෘත්තීය පුහුණු ආයතන හරහා විවිධ පාඨමාලා වෘත්තීය පාඨමාලා ජාත්‍යන්තර පිළිගන්න වෘත්තීය පාඨමාලා හදාරන්න පුළුවන් ඕනෑම කෙනෙකුට නොමිලේ. ඒක සාමාන්‍ය පෙළ සමහර ඒවාට සමත් ඒවා අහනවා අසමත් ඒවා තියෙනවා. අපි දැන් ඇත්තම රූපලාවන්‍ය වැඩසටහන් මෝටර් මෙකැනික් ඉලෙක්ට්‍රොනික අඩු කර්මාන්තය ඇතුළු මේ ඕනෑම කර්මාන්ත පිළිබඳව ඕනෑම වෘත්තීයක් පිළිබඳව වැඩිදුර අධ්‍යාපනයක් NVQ අධ්‍යාපනයක් ලැබීමට ලංකාවේ රාජ්‍ය ආයතන හරහා වරප්‍රසාද ඕන තරම් තියෙනවා. වටපිටාවක් තියෙනවා. ඒ වගේම ඒ සාමාන්‍ය පෙළ අසමත් වෙන අයට අපි කියන උසස් පෙළ ඉස්තුන දාගත් කැම්පස් යන්න බැරි වෙන අය විනාශ වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? අපි දන්නවා විශ්වවිද්‍යාලයට යන්න බැරි අය ඊට පස්සේ අපි ගන්නවා විද්‍යාපීඨවල ඊට පස්සේ ගන්නවා කටුනායක TTI NDT වැනි විවිධ ඩිප්ලෝමා පාඨමාලාවන් සඳහා බඳවගෙන වෘත්තීයමය වශයෙන් හැඩගස්වන අර උපාධියට වඩා ඉහළ වටිනාකමක් වර්තමානයේ වෙළඳපොළ තුල රැකියාව වෙළඳපොළ තුල උන්ට තිබෙනවා. ඒ අනුව මේ අධ්‍යාපන ක්‍රමය තුල වෘත්තීයමය වශයෙන් තරුණයින් නැත්නම් ශිෂ්‍යයින් නැත්නම් අපේ සමාජයේ අසරණ භාවයකට පත් වෙනවා කියලා මේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුල මවන බිල්ලෙක් මවන තරම් නැහැ කියන එක තමයි මගේ නම් අදහස. ඒ වගේම තමයි මේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය විය යුතු තැන් තිබෙනවා. 10 එක වසර සිට 11 වසර දක්වා පවතින අධ්‍යාපන ක්‍රමය තුළ තන විශේෂම ක්‍රියාත්මක වෙන්නේ විෂය මාලාවක්. ඊට අමතරව විෂය මාලාවට පමණයි මූලිකත්වය දෙන්නේ. හැබැයි මේකේ තියෙන විෂය සමගාමී වැඩසටහන්, විෂය සමගාමී ව්‍යාපෘති. මේවා ක්‍රියාත්මක නොවන එක තමයි ගැටලුව. මේවා සක්‍රිය කරොත් මේ අධ්‍යාපන ක්‍රමය තුළ ලොකු ආබාධයක් අපහසුතාවයක් අපි දකින්නේ නැහැ. නමුත් මේ තරගකාරීත්වය වැනි මේ ටියුෂන් එකට තරගකාරීත්වයට වගේ දේවල් තමයි අද මේ වර්තමාන මේ අධ්‍යාපන ක්‍රමය අඳුරු පැත්ත මිනිස්සු දකින්නේ. අධ්‍යාපනයක තරගකාරීත්වයක් තිබිය යුතුයි. එහෙම වුණාම තමයි ඒක ඕනෑම අධ්‍යාපනය කරන්න ඕනෑම දෙයක තරගකාරීත්වයක් තිබිය යුතුයි. ඒ අනුව අධ්‍යාපනය තුලත් තරගකාරීත්වයක් තිබිය යුතුයි. කෙසේ වෙතත් වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ කියන තරම් බිල්ලෙක් නැතුව වගේම මේක යම් සංශෝධනය කළ යුතු තැන් තිබෙනවා. ඒ පිළිබඳව මම හිතන්නේ කතා කළ යුතුයි. එහෙම නැතුව මේ සම්පූර්ණ මේ අධ්‍යාපන ක්‍රමයේම පිළිනුණු පල්ලෙච්ච අධ්‍යාපනයක් විදිහට තමයි වර්තමානයේ මම දකින්නේ අපි
හැම වෙලාවෙම ඊයේ රූපවාහිනී වැඩසටහන් වල මේ කතා කරනවා විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු අතර මේ පවතින අධ්‍යාපන ක්‍රමය මහා පල් වෙච්ච පිළිමු වෙච්ච එකක් විදිහට තමයි කතා කරන්නේ. හැබැයි මේ මිනිස්සු ගිහිල්ලා ඉන්නේ මේ අධ්‍යාපන ක්‍රමෙම. ඒ මිනිස්සු ඔය මහාචාර්යවරු වෙලා ඉන්නේ. ඒ මිනිස්සු ඔය දැන් සම්භාරයක් කහගෙන තිබෙන්නේ මේ ක්‍රමය හරහා. හැබැයි මම හිතනවා මේ පවතින අධ්‍යාපන ක්‍රමය සංශෝධනය යටත්ව ප්‍රතිසංස්කරණය කළ මිසක් මේ මහා කියන තරම් මේ අධ්‍යාපන ක්‍රමයේ බිල්ලෙක් නැහැ කියලා.